කොහොමද ඔයාලට පරිස්සමට සතුටින් ඉන්නවා නේද? ඉතින් මම නම් අසනීප තත්ත්වයෙන් ඉන්නේ. මොකද මට මේ දවස් ටිකේ උණ හැදිලා ඉන්නේ. ඉතින් ඔයාලටත් මං ඉස්සෙල්ලාම මගේ වීඩියෝ එක බලන්න කලින් මුලින්ම කියන්නේ ඔයාලත් මේ වැස්සට එළියේ තෙමෙන්නේ නැතුව පරිස්සමට ඉන්න. මොකද දැන් ගොඩාක් ලෙඩ තියෙනවා. මේ උණේ එහෙම හැදුනම ගොඩාක් අමාරුයි. ඉතින් ඔයාලා ඉතින් හැමදාම බලාගෙන ඉන්නවනේ මං වීඩියෝ එකක් දානකම්. ඉතින් මට පුළුවන් විදිහට අද මං ඔයාලත් එක්ක බෙදා ගන්න ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. අපි බලමු අද මොකද්ද මං ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ කියලා. ඉතින් ඒ වගේම මං ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා මගේ channel එක අමතක නොකර subscribe කරලා වීඩියෝ එක බලන්න කියලා. එහෙනම් අපි බලමු අද මම මොනවද ඔයාලත් එක්ක බෙදා ගන්න ආවේ කියලා. අද ඉතින් ඔයාලත් එක්ක මම බෙදා ගන්න ආවේ ඔයගොල්ලෝ ඉතින් දැන්ටම දන්නවා ඇති මම මොකද්ද කරන්න යන වීඩියෝ එක කියලා. ඉතින් මේ තියෙන්නේ ලකී බැම්බෝ නැත්තම් සැන්ඩ්‍රියානා. ඉතින් අද මේක ලස්සනට ගොතලා හදන විදිහ තමයි ඔයාලත් එක්ක මම බෙදා ගන්න යන්නේ. ඉතින් ඔක්කොටම කලින් මම කරේ උඩ කොළ දෙක තුනක් ඉතුරු වෙන්න වේලිච්ච කොළ ඒ වගේම නරක් වෙච්ච කොළ සේරම කඩලා ඔන්න ඔය විදිහට ලස්සනට පිළිවෙලට තියාගන්න එක. මං හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. මෙන්න මේ විදිහට තමයි මම දැන් හදාගත්ත ගස් ටික ඔය විදිහට මම පිළිවෙලට තියාගන්නේ. ඉතින් මේ වගේ ගස් ගද්දී එක සයිස් එකට ගස් ගන්න. එතකොට තමයි මේක ගෙතුවට පස්සේ හරිම ලස්සනට එන්නේ. ඉතින් මම මේකට ගත්තා මේ වගේ ඉති 12ක්. ඔයාලට ඉරට්ට සංඛ්‍යාව ප්‍රමාණයට ගන්න පුළුවන්. ඉතින් දැන් මම මේ විදිහට ගස් දෙකක් අරගෙන අපි කොළ කඩපු තැන ඉවර වෙනවත් එක්කම මෙන්න මේ විදිහට කම්බියක් අරගෙන තද කරලා ගැට ගහ ගන්නවා. ඉතින් මේ විදිහට දැන් මං අනිත් ගස් ටිකත් ගැට ගහ ගන්නවා. ඔයාලට මං කිව්වනේ තනි ඉති 12ක් ගත්තා කියලා. ඉතින් ඒ 12 මේ විදිහට ගැට ගහගත්තට පස්සේ ඩබල් 6ක් එන විදිහට තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ගැට ගහගත්තට පස්සේ තියෙන්නේ. ඉතින් දැන් මං එක ඉත්තක් අරගෙන මෙන්න මේ විදිහට මං හිතනවා ඔයාලට තේරෙනවා ඇති කියලා. ඒක කතිර හැඩයට දැන් මං ඉති ටික මෙන්න මේ විදිහට හදා ගන්නවා. ඊට පස්සේ දැන් මං කතිර විදිහට දැන් මේ ටික හදාගත්තට පස්සේ මං දැන් හදන්නේ වම් පැත්තේ හිඳන්නේ. වම් පැත්තේ ඉඳන් හදද්දී මගේ පළවෙනි ඉත්ත යටට තියලා ඊළඟ එක උඩින් මෙන්න මේ විදිහට තමයි බැඳගන්නේ. ඔයාලට හොඳට බැලුවොත් ඒක තේරෙයි. ආයි ඊළඟ එක යටට අනිත් ඉත්තේ අත්ත මෙන්න මේ විදිහට උඩට එන විදිහට මට ගැට ගහ ගන්නවා මම. සමාවෙන්න පොඩ්ඩක් වචන පැටලෙන්න පුළුවන්. මොකද මට කතා කරගන්න අමාරුයි කැස්සෙන හින්දා. ඉතින් ඔයාලට හොඳට බලාගෙන හිටියොත් මේක හොඳට තේරෙනවා. ඉතින් දැන් මම මේ විදිහට එක පෝලිමට ඒ ටික ගැට ගහ ගන්නවා. දැන් ඊළඟට යට පෝලිමත් ওই විදිහටම එකක් යටට අනිත් එක උඩට හිටින විදිහට කිරිබත් කෑල්ලේ හැඩයට ගැට ගහ ගන්නවා. ඉතින් ඔයාලට මේ කම්බි නැත්තම් නූල් උනත් ගන්න පුළුවන්. නැත්තම් හાર્ඩ්වෙයාර් වලත් තියෙනවා මේ වගේම රෙදි කම්බි වගේ. දැන්ට මං ගාව රෙදි කම්බි තිබ්බේ නැහැ. මං ගාව දැනට තිබ්බේ බකට් කම්බි වලින් තමයි මම දැන් ගැට ගහගන්නේ. ඉතින් මේ විදිහට දැන් අනිත් පොලිමත් එක සමානව ගැට ගහ ගන්න ඕනේ. මේ තියෙන්නේ මං ගැට ගහගත්ත එක. ඉතින් ඔයාලට මේක ගැට ගහගෙන යද්දී ඔයාලට නිකම්ම තේරෙනවා මේක හරිම ලේසි වැඩක්. මොකද මම මේ වගේ ප්ලාන්ට් කලින් හදලා සෙල් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ ප්ලාන්ට් එකක් අපි කඩින් ගන්නවා නම් ටිකක් ලොකු ගාණක් වෙනවා.
ඉතින් ඇත්තටම මම මේ ගස් 2-3ක් ගෙනල්ලා මුල් අද්දගෙන තමයි මේ විදිහට දැන් පැල ලොකු කරගෙන හදාගෙන තියෙන්නේ. ඉතින් මේක ගොතාගෙන යද්දි හරි ආසිතන මොකද දැලක් වගේ හදාගන්න තමයි තියෙන්නේ. ඒ වගේම මේක ළඟ කිරිබත් කෑලි හැඩයට තවත් ගොතා ගත්තොත් තවත් ගොඩාක් ලස්සනයි. ඉතින් මේ ලකී බම්බෝ ප්ලාන්ට් එක එක විදිහට ගොතනවා. සමහරක් වෙලාවට කොණ්ඩ ගස් වගේ උට තව කන්ද ප්‍රමාණයෙන් විතරක් කපාගෙන ගොතනවා. ඉතින් ඉස්සරහට මම ඔයාලත් එක්ක ඒව හදන විදියත් බෙදා ගන්නම්. ඉතින් ඔන්න මම දැන් මගේ ලකී බම්බෝ ප්ලාන්ට් එක ගොතාගෙන ඉවරයි. ගෙතුවට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම දැන් මෙන්න මේ වගේ බෝතලයක් අරගෙන ටිකක් ඝනකම් කම්බි දෙකක් අරගෙන මේ වගේ බෝතලේ සයිස් එකට රවුන්ඩ් දෙකක් හදා ගන්නවා. ඔයාලට මං හිතනවා පේනවා ඇති කියලා. ඊට පස්සේ බෝතලේ මෙන්න මේ විදියට මැද්දට තියලා දැන් ඉතින් අපි හදාගත්ත ගස් ටික හොඳට ඇදලා මෙන්න මේ විදිහට දැන් කම්බි අපි අර රවුන්ඩ් දෙකක් හැදුවනේ. ඒ රවුන්ඩ් දෙකට ගැට ගහගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට නිකම්ම ගස් දෙකේ දෙපැත්ත අල්ලලා ওই විදිහට බෝතලේ රවුමට සෙට් කරපුවාම නිකම්ම මේ අර අපිට කිරිබත් කෑල්ල හැඩයට නිකන්ම හදාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට දැන් ඔන්න මං ඉතුරු කම්බි ටිකත් ගැට ගහ ගන්නවා. බලන් ඉන්නක මම මොකද කරන්න කියලා. ඔන්න ඔය විදිහට දැන් මං අර වලලු දෙකටත් මගේ ගහ තියාගෙන බැඳගෙන ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ වැඩි කෑලි කපලා අයින් කරලා ලස්සනට චුට්ටක් එහාට මෙහාට එඩ්ජස්ට් කරලා හදාගෙන දැන් හිමීට බෝතලේ අයින් කරලා ඉවර කරන්න. ඉතින් දැන් අපි හදාගත්ත පැලේ තියෙනවානේ. ඒක දැන් හිටවන්න තමයි යන්නේ. ඉතින් වෙනදා වගේම මම මේකට පාවිච්චි කරේ කොම්පෝස්ට්, මතුපිට පස්, වැලි. ඒ වගේම ඔයාලට පුළුවන් නම් කොහොඹත් දාන්න. මං ගාව දැනට කොහොඹත් ඉවර වෙලා තිබ්බේ. ඉතින් අර විදිහට මම පස් මිශ්‍රණය හදාගෙන
ඔන්න දැන් ওই විදිහට මම දැන් මගේ පැලේ වටේට හොඳට දානවා. ඉතින් ඔයාලට මේ වගේ පැලයක් හදාගත්තම ලස්සන පාත්තරයක, එතකොට මේ වගේ පෝච්චියක, නැත්නම් ඔයාලගේ අයින් කරන අයිස්ක්‍රීම් කප් තියෙනවනේ. ඒ වගේ අයිස්ක්‍රීම් කප් එකක හොඳට සිදුරු විදලා හදාගන්න පුළුවන්. නැත්නම් වතුර වලත් හදාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම පැලේ තව ටිකක් ලස්සන වෙන්න මේ වගේ සුදු පාට චිප් ගල් ටිකකුත් දාලා තවත් ලස්සන කරගන්නවා. ඔයාලට මේකට සුදු පාට චිප් ගල් නැත්නම් චූටි කළු පාටට ගල් වලට කැමති විදිහකට ලස්සන කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අද මම මගේ ලකී බම්බු ප්ලාන්ට් එක හදාගත්තේ. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ මම හදාගත්ත තවත් පැලයක්. ඒක මම ගොතල වගේ තමයි හදාගත්තේ. ඉතින් මේ වගේ ලකී බම්බු ප්ලාන්ට් එකක් හදාගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මට කියලා ලස්සනම ලස්සන ලකී බම්බු ප්ලාන්ට් එකක් ඔයාලගේ ගෙදර ලස්සන කරගන්න හදාගන්න පුළුවන් ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්නකෝ. නැත්තම් ඉතින් ඔයාලටත් හදාගන්න පුළුවන්. ඉතින් ආයි මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා පරිස්සමට ඉන්න ඕනේ. වැස්සට යන්න නැතුව ලෙඩ නොවි ගේ ඇතුළටම වෙලා ඉන්න. හැමදාමත් වගේම මම ඔයාලට හරිම ආදරෙයි. අමතක නොකර subscribe කරලා like කරලා share කරන්න. Thank you.